ඉතින් මම ඔයගොල්ලන්ට මගේ කලින් වීඩියෝ එකෙත් පෙන්නනවා මගේ 1xbet account balance එක මම ලක්ෂ 58ක් වෙනකන් අප් කරලා තියෙනවා. මේකෙත් ඔයගොල්ලන්ට පේනවා. මම ඒක කරපු වීඩියෝ වලින් එකක් තමයි ස්පෝර්ට් බෙටින්. මම ඒක කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා හරියටම ස්පෝර්ට් එකකට බෙට් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒකට කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ක්‍රෑෂ් ගේම් එක ගැන කියන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ ජර්නි එක ඇතුලේ ක්‍රෑෂ් ගේම් එක පාවිච්චි කරලා කොහොමද මම සූක්ෂම විදිහට මුදල් උපයගත්තේ කියලා. ඒතර ඒක නම් මම පාවිච්චි කරපු ට්‍රික්ස් තමයි ඔයගොල්ලන්ට මම කියලා දෙන්නේ. ඔයගොල්ලන්ටත් ඒව අනුගමනය කරලා බලන්න පුළුවන්. ඒත් එක්කම කොහොමද 2026 අප්ඩේට් වලට අලුතෙන් account එකක් හදන්න කියලා මම ඉක්මනින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ටක් ගාලා ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. හරියට මේක බලන් ඉන්න. ඒතර බෝනස් කොහොමද හරියට ගන්න කියලා හැමදේම ඔයගොල්ලන්ට පෙන්නනවා මේකෙන්. ඉතින් මම ඔන්න 1xbet කියලා ගහගෙන සයිට් එකට ගියා. ඊට පස්සේ මෙන්න මෙතන උඩ රෙජිස්ට්‍රේෂන් කියලා තියෙනවා. ඒකට යන්න. මෙතන one click කියන ඔප්ෂන් එක දාගන්න. ඊට පස්සේ වගේ පළවෙනි ඩිපොසිට් එකෙන් 100%ක බෝනස් එකක් ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් ප්‍රොමෝ කෝඩ් කියලා ගහන්න තියෙන තැන ලක්ස්වේ කියන මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක දාගන්න. ඒ ප්‍රොමෝ කෝඩ් එක හරියට ගහන්න කැපිටල් වලින්. එතකොට ඕගොල්ලන්ට ඒ අදාළ බෝනස් මුදල ගන්න පුළුවන්. ඒක උනා 1000ක් දැම්මොත් 1000ක් වෙනවා. 5000ක් දැම්මොත් 10000ක් වෙනවා. 15000ක් දැම්මොත් 30000ක් වෙනවා. ඒ වගේ ඕගොල්ලන්ට 100%ක බෝනස් එක ගන්න පුළුවන් පළවෙනි ඩිපොසිට් එකට. ඊට පස්සේ රෙජිස්ටර් කියන එක දීලා මෙන්න මේ එන you are not robot කියන එකට හරියට ඒ කැප්චර් එකට එතෙන්ද දැනට තියලා කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ account detail වල ඔයාගේ user name එකයි password එකයි අනිවාර්යෙන් screenshot එකක් ගාලා හරි copy කරලා හරි තැනක තියාගන්න. ඒක ආයෙ අපිට ඕනේ වෙනවා. ඊට පස්සේ මම මෙතන උඩ 1xbet කියන icon එකට ගියා. ඒකට අපි ආයෙ account එකට අරන් යනවා. ඔන්න දැන් හරි. දැන් අපි ඊටු ටික තමයි කරගන්න යන්නේ. ඔයගොල්ලන්ට මේ icon එකක් පේනවා මිනිස්සෙගේ profile icon එකක්. ඒකට යන්න. එතන යට දෙනවා personal profile එකක්. ඔයගොල්ලෝ ඒකට යන්න ඕනේ. ඒ ගියාට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ personal detail අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ඔයගොල්ලෝගේ පළවෙනි deposit එක කරන්න කලින්. ඒ දැම්මොත් විතරයි ඔයගොල්ලන්ට මං අර කිව්ව බෝනස් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ අර උඩ තියෙන pencil icon එක select කරන්න. ඔන්න දැන් හරි දැන් ඔයගොල්ලන්ට මේක fill කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ password එක change කරගන්න ඕනේ. එතන තියෙන pencil icon එකට ගිහිල්ලා ඔයාට 1xbet එකෙන් දුන්න password එක ගහගන්න ඕනේ. ප්‍රීවියස් එක විදිහට ඊට පස්සේ ඔයාගේ අලුත් පාස්වර්ඩ් එකක් දෙන්න නිව් පාස්වර්ඩ් එක දීලා ඒකම ආයෙ පාරක් රීඑන්ටර් කරලා සේව් කරගන්න. ඊට පස්සේ contact details වලට ආවට පස්සේ මම ගිය වීඩියෝ එකේදී කිව්වා ෆෝන් නම්බර් එක දාගන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද කෝඩ් දෙන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් ගොඩක් දුරට ඒක විසඳලා තියෙන්නේ. දැන් එහෙම ප්‍රශ්න අඩුයි. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆෝන් නම්බර් එකයි ඊමේල් එකයි දෙකම දාගන්න. ඒක ඔයගොල්ලෝගේ account එකටත් හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලෝ personal info වලට ගිහිල්ලා last name එක ඔයගොල්ලෝගේ first name එක date of birth එක අනිවාර්යයෙන් මේ last name first name හරියට දාගෙන ඒක මතක තියාගන්න දාපු එක. මොකද ආයෙ account එකට log වෙනකොට location name වෙනස් වුණොත් අනිවාර්යෙන් අහනවා birthday එක කොහෙද ඉපදුනේ. ඊට පස්සේ type of document වල national ID card එක තෝරගන්න. ඒක issue කරපු දවස දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ permanent address එක male ද female ද මේ විස්තර ටික ඔක්කොම දාගෙන save කරගන්න. ඔන්න දැන් ඒ වැඩෙත් ඇරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බෑක් වෙලා ඩිපොසිට් කරන තැනට යන්න. මේකෙදි මේ බැංක් accounts තියෙනවා. ඔයගොල්ලන්ට මේ බැංක් accounts වලින් ඩිපොසිට් එක දාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න බැංක් එකකින් ඩිපොසිට් එකක් දැම්මොත් බැංක් එකකින් විතරයි withdrawal දාගන්න පුළුවන්. payment agent කෙනෙක්ගෙන් ඩිපොසිට් එකක් දාගත්තොත් payment agent කෙනෙක්ගෙන්ම තමයි withdrawal එකක් ගන්න පුළුවන්. ඔයා තෝරගන්න method එක තමයි ඒක. උදාහරණයක් විදිහට ගත්තොත් මම commercial bank වලට ගිහිල්ලා පෙන්නන්න. ඔයා ඉස්සෙල්ලා මෙතන මේ තියෙන උඩ තියෙන account number එකට සල්ලි deposit කරලා ඒ slip එක අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා මෙතන ඔයගොල්ලෝ ඒ සල්ලි deposit කරපු ගාණ දාලා ඔයාගේ bank account එකේ නම දාලා ඔයාගේ නම දාලා ඊට පස්සේ ඔයගොල්ලෝගේ slip එක දාලා ඒ slip එකේ තියෙන transaction ID එක කියලා එකක් අන්න ඒකත් දාලා submit කරන්න. එතකොට විනාඩි කිහිපයක් ඇතුළත ඔයගොල්ලෝගේ account එකට සල්ලි දාගන්න පුළුවන්. එහෙම නැත්නම් payment agent කෙනෙක් ගාවට ගියොත් එහෙම ඔයගොල්ලෝ මේ පල්ලෙහා paymaster එකට යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ ආගේ WhatsApp account එකට යනවා. ඒකට ඔයා ගිහලා දාන්න මොන deposit එකක් කරගන්න ඕනි කියලා. ඊට පස්සේ එයා කියනවා එයාගේ account number දීලා මේකට deposit එක දාලා slip එක එවන්න. ඊට පස්සේ ඔයාගේ ID එකත් එවන්න කියලා. ඔයා ඒක දැම්මට පස්සේ ඔයාට deposit එක කරගන්න පුළුවන් වෙනවා. මම මෙතන රුපියල් 1000ක් deposit කරලා තියෙනවා. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා 100% first deposit bonus එකක් හම්බෙලා තියෙනවා කියලා. ඒක කොහොමද මම කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් කොහොමද bonus account එකට අපි මාරු වෙලා bid කරන්න කියලා. ඔන්න දැන් එහෙනම් හරි ඒ ටික ඔක්කොම අපි දැන් යමු කෙලින්ම මේ ක්‍රෑෂ් ගේම් එක පැත්තට. මම මේ ගේම් එකට යන්න කලින් ආයෙ පාරක් ඕගොල්ලන්ට කියන්නම් මේවා පිස්සුව කියන ගහන්න යන්න එපා. මොකද ඕනම දෙයකට පාලනයක් තියෙනවා. ඕගොල්ලෝ ට්‍රේඩින් කරත්, බෙටිං කරත්, කොටස් වෙනද පොලේ ආයෝජනය කරත් මොනා කරත් ඕගොල්ලන්ට රිස්ක් එකක් තියෙනවා.
එතකොට තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන මේවා කරන්න දැනගන්න ඕනේ. මම කලින් වීඩියෝ එකෙත් ඒකයි ක්‍රෑෂ් ගේම් එක ගැන කියලා දුන්නේ නැත්තේ. මොකද සමහරු මේක පාලනයක් නැතුව කරන්න යනවා. මේකේ රිස්ක් එක තමන් බාර අරගෙන ඉන්න. ජීවිත කාලෙම ක්‍රෑෂ් ගේම් එකේ සල්ලි හොයනවා කියලා එහෙම එන්න එපා. මම මේ කියලා දෙනවා වගේ ලෝ රිස්ක් මෙතඩ් ඕගොල්ලන්ට අනුගමනය කරලා යම්කිසි මැච් එකක් ඇත්තටම මේක ගහගන්න බැරි නෑ ගහගන්න පුළුවන්. ඒක මොලේ පාවිච්චි කරලා කරන්න. ලොස් වෙනවා නම් දිගින් දිගට මේවා කරන්න යන්න එපා. ඒව තේරුමක් නෑ. එහෙනම් ඔයාලට පුළුවන් ස්පෝර්ට් එකකට බෙට් එකක් දාලා ඒ විදියට ඒ දේ කරගෙන යන්න පුළුවන්. ඔන්න හරිද ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ account එකේ දැන් රුපියල් 577ක් තියෙනවා. ඉතින් යනකොට මේකේ ක්‍රෑෂ් කියලා තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අන්න ඒකට යන්න. ඉතින් මේක වෙන සිද්ධිය ඔයගොල්ලෝ දන්නවනේ මේක වෙන්නේ ප්ලේන් එකක් බිඳුවේ ඉඳලා දිගටම උඩ යනවා. අපි ඒ ප්ලේන් එක යන්න පටන් ගන්න කලින් 100කට කීයකද ඒ අදාළ බෙට් එක අපි ප්ලේස් බෙට් කියන එක දෙනවා කීය ඒ මුදල දාලා. ඒ දුන්නාට පස්සේ ප්ලේන් එක බිඳුවේ ඉඳලා 1 2 3 4 5 6 කියලා යනවා. අපි දෙකේදී අයින් කරගත්තොත් දිගුණකින් හම්බ වෙනවා. තුනේදී අයින් කරගත්තොත් තුන් ගුණයකින් හම්බ වෙනවා. හතරේදී අයින් කරගත්තොත් හතර ගුණයකින් හම්බ වෙනවා. 15 දී අයින් කරගත්තොත් 15 ගුණයකින් හම්බ වෙනවා. 100ක් දැම්මොත් 15 දී අයින් කරොත් 1500යි. ඒ වගේ සරලව එහෙම හිතා ගන්න. ඉතින් මේක ඔච්චරයි මේකේ තියෙන තීරය එක. ඉතින් ඔන්න මම බෙට් එකක් දැම්මා. ඔන්න ප්ලේන් එක යනවා ටක් ගාලා අයින් කරගන්නවා මේක. දැක්කද නූලෙන් බේරුනේ කලින් එක 20 ගානකට ගියාට මේකේ මම රුපියල් 10ක් වින් කරා මම ටක් ගාලා 1.10 දී තමයි අයින් කරගෙන තියෙන්නේ. මම ඊළඟට බෙට් එකක් දාන්න නැහැ පොඩ්ඩක් බලන් ඉන්නවා. ඔන්න ඊළඟට මම රුපියල් 200ක බෙට් එකක් දැම්මා. ඒකත් මම 1.2 වගේ ඉද්දි ටක් ගාලා අයින් කරගත්තා. ඔන්න දැන් 200 දාලා 230ක් මම වින් කරා. ප්ලේන් එක 3 දී තමයි ක්‍රෑෂ් වුනේ. 3 වෙනකන් තියන් හිටියා නම් 600ක් හම්බ වෙනවා. ඒනට මම කලින් අයින් කරගත්තා. ඔන්න මම තවත් බෙට් එකක් දැම්මා. ඒක 100ක එකක්. ඒකත් මම ටක් ගාලා අයින් කරගන්නවා. ඔන්න ඒකත් මම වින් කරා. ඔන්න තවත් 200ක එකක් දැම්මා. ඒකත් මම 1.25 වෙද්දී අයින් කරගන්නවා. ඒකත් වින් කරා. ඉතින් ඔන්න ආයමන් ටිකක් වෙලා බලන් ඉන්නවා. එක දිගට අපි මේක කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ පාලනයෙන් මේක ගිලිනවා. එහෙම කරන්න ගියොත් අපිටත් පාලනයක් නැති වෙනවා. දැන් ඔයගොල්ලෝ මෙතනදී පොඩි දෙයක් වෙන්නේ නැති මම මෙතන බෙට් කරේ හැමතිස්සෙම 1.25 3 වගේ වෙන්න කලින් තමයි මම බෙට් එක අයින් කරගත්තේ. ඒකට හේතුව තමයි ලෝ රිස්ක් කියන මෙතඩ් එක. ඔයා හිතන්න ඔයා මේකට එන්නේ රුපියල් 1000ක් දාලා නම් ඒ රුපියල් 1000 1500ක් කරගන්න ඕන ඉස්සෙල්ලම. මම ඒ 1500 කරගන්නකම් මම ඇප්ලයි කරගෙන යන්නේ හරි වෙලාවක් බලාගෙන ඉඳලා ටිකක් වෙලා මේක දිහා බලන් ඉඳලා මං බෙට් කරන හැම එකම 1.25න් අයින් කරගන්න. ඒ දෙක වෙන්නත් කලින් එකම මාර වෙන්නත් කලින් මම අයින් කරගන්නවා. එතකොට මගේ වින් කරන්න තියෙන පර්සන්ටේජ් එක 90%කට වඩා වැඩි. මම වින් කරන්න තියෙන අවස්ථාව 90%කට වඩා වැඩි. ඒක තමයි මම මෙතනදී පාවිච්චි කරන ට්‍රික් එක. ඊට පස්සේ ඔයා හිතන්න සාමාන්‍යයෙන් ඔයා දාපු මුදල වගේ 50%ක මුදලක් ඒ මෙතඩ් එක අනුගමනය කරලා හෙව්වා කියලා. ඊට පස්සේ මම යනවා 1.5 මෙතඩ් එකට. ඒ කියන්නේ ඊළඟට මම බලන් ඉඳලා දාන්නේ 1.5න් තමයි මම අයින් කරගන්නේ ඒක. ඔයාලට තේරුණාද? ඒතර මුලදී මොකද්ද අපි කරන්නේ? මුලදී කරන්නේ 1.25 වෙද්දිම ටක් ගාලා බෙට් එක අයින් කරගන්නවා. ඊට පස්සේ අපි ඩිපොසිට් කරමු මුදලෙන් 150ක් වින් කරනකම් ඉඳලා ඊට පස්සේ එන එක අපි 1.5න් ප්ලේන් එක යනකොටම අයින් කරගන්නවා. ඕක තමයි මම කරන මෙතඩ් එක. මොකද මේ මෙතඩ් එක ටිකක් රිස්කි අඩුයි. 1.5න් අපි අයින් කරගත්තත් ඒක අපිට වින් කරන්න තියෙන පර්සන්ටේජ් එක 75කට 80 කරලා වැඩි. ඊට උන මම තව බෙට් එකක් දැම්මා. ඒකත් මම ඔන්න වින් කරා. තවත් 200 එකක් දැම්මා. ඒකත් ඔන්න මම ටක් ගාලා අයින් කරලා ඒක වින් කරා. ඉතින් ඔන්න තවත් බෙට් එකක් දාලා ඒකත් මම 1.25න් අයින් කරගන්නවා. ඒකත් වින් කරා.
ඊළඟ බෙට් එකත් ඔන්න මම වින් කරා. ඊළඟ මම පොඩ්ඩක් 1.50 වෙනකන් විතර ඉන්නවා. ඔන්න බෙට් එක දැම්මා. ඒකත් ඔන්න වින් කරා. ඔන්න අපි ඊළඟ බෙට් එක යනවා. ඒක ඔන්න ලොස් වුණා. ඉතින් දැන් බලන්නකො හැම එකම අපිට වින් කරගෙන යන්න බෑ. ඒකයි මම කිව්වා අපි වින් කරන percentage එක 90ක් විතර තියෙනවා මේ මෙතඩ් එකෙන්. ඒතකොට අපි 10ක් දැම්මොත් බෙට් 9ක් දිනන්න තියෙන ප්‍රතිශතය වැඩි. ඒතකොට ඕගොල්ලෝ මෙතනදී පැහැදිලි කරගන්න. අපි 100 බෙට් 10ක් දැම්ම කියලා හිතන්නකො මේ ක්‍රමය. ඒතකොට 100 බෙට් 10ක් 1.25 වෙනකොට 1.25 වෙනකොට අපි අයින් කර ගන්නවා නම් අපිට එකකින් 25ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒතකොට 25 ගානේ අපි 9ක් වින් කරොත් එහෙම රුපියල් 225ක ප්‍රොෆිට් එකක් තියෙනවා. හැබැයි අපි ඒකින් එකක් කොහොම හරි ලොස් වුණොත් එහෙම අපිට ඒකේ ඒත් ප්‍රොෆිට් එක තියෙනවා 125. ඔන්න ඊට පස්සේ තව බෙට් එකක් දැම්මා. ඒකත් ඔන්නම වින් කරා රුපියල් 74ක්. ඉතින් සාමාන්‍ය ඕගොල්ලෝ එකක් ලොස් වුණොත් ටිකක් වෙලාවක් ඉන්න. පොඩ්ඩක් ඕගොල්ලෝගේ ඔළුව හදා ගන්නකම් අම්මෝ මං ඒ ලොස් වෙච්ච ගාන කවර් කරගන්න තව වැඩිපුර මේකේ ගියක් හරි දාලා එකපාරින් ඒ ලොස් වෙච්ච ගාන කවර් කරගන්නවා කියලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලෝ මේ ගේම් ගන්නකොට ඇත්තටම මේකේ අර මේ මැච් වලට බෙට් කරන එක හොඳයි. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ. ඔන්න මං ඊට පස්සේ ආයෙත් ඉතින් මේකේ අර පොඩි බෙට් කීපයක් දාගෙන යනවා. මං අර ලොස් වෙච්ච එක හිමීට රිකවර් කරගන්න හිමීට ටට්ටක් ගාලා අයින් කරගන්නවා අඩුම රිස්ක් එකකින් මේ ටික. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද මේ ප්ලේස් බෙට් කියලා දෙකක් තියෙන්නේ කියලා. ඒකෙදි වෙන්නේ ඔයගොල්ලන්ට බෙට් දෙකක් දාන්න පුළුවන් එකම වෙලාවේ. එතකොට උඩ තියෙන බෙට් එක අපි හිතමු 100 දෙකක් දැම්ම කියලා. ඒතකොට 100 දෙකක් දැම්මොත් පළවෙනි එක ඔයගොල්ලන්ට අයින් කරගන්න ඔයගොල්ලෝ හිතනවා නම් මං ප්ලේන් එක උඩට යනවා නම් 1.25න් හෝ කීයෙන් හරි ටක් ගාලා අයින් කරගන්නවා. ඒත් තව දුරට ප්ලේන් එක යනවා නම් ඊළඟට ඉතුරු එකත් ඔයාලට අයින් කරන්න පුළුවන්. එතකොට බෙට් දෙකක් දැම්මා වගේ වෙනවා. මම පැහැදිලි කරලා දැන් පෙන්නන්නම්කෝ එකක් දාලා. ඔන්න මම 100 දෙකක් දැම්මා. ප්ලේස් බෙට් කියලා දුන්නා දෙකටම. උඩ එකම 1.33න් අයින් කරගත්තා. යට එක 2.88න් අයින් කරගත්තා. ඒතර මරුණ ප්‍රොෆිට් දෙකක් ආව ඩබල් වුණා. මේක ඉතින් හැම වෙලෙම පාවිච්චි කරන්න යන්න හොඳ නෑ. මේක ඉතින් ටිකක් කරගෙන යනකොට ඕගොල්ලන්ට හරි ටයිම් එකක් දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඔන්න එකපාරක් දෙපාරක් මේක කරාට කමක් නැහැ. ඉතින් ඕන මම තවත් ඒ වගේ එකක් දාලා පෙන්නන්න. ඔන්න එකක් අයින් කරගත්තා. ඔන්න අනිත් එක අයින් කරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ක්‍රෑෂ් ගේම් එක යම් තාක් දුරකට සාර්ථකව සෙල්ලම් කරන්නේ. තව මෙතඩ් තියෙනවා මම try කරලා තියෙනවා. මම ඒව ඉස්සරහට කියලා දෙන්නම් ඕගොල්ලොන්ට. හැබැයි ඕගොල්ලෝ මේකට බැලන්ස් එකක් දාලා ඒ බැලන්ස් එක එකපාර එක තනි බෙට් එකකට දාලා අල්ලලා ඒක ලොස් වෙලා එහෙම වෙන්න යන්න එපා. මම කියන්නේ හැමතිස්සෙම low risk low profit කියන එකට යන්න. එතකොට අපිට පාලනයක් ඇතුව මේක කරගන්න පුළුවන්. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මම 1417ක් වෙනකන් account එක අප් කරලා තියෙනවා. 570 ගාන තිබ්බ account එක. ඕගොල්ලෝ දැක්කා ඒක කොහොමද අප් කරේ කියලා. මම අර කලින් කිව්වා වගේ 1.25 මෙතඩ් එක සහ අපි 150ක් අපේ ඩිපොසිට් මුදලින් හෙව්වට පස්සේ 1.50 බැරි එකට අපිට යන්න පුළුවන්. ඉතින් මේවා අපිට ස්පෝට් එකක් බෙට් කරනවා වගේම කරන්න බෑ. මොකද ස්පෝට් එකට බෙට් කරනකොට අපිට හොඳට ඇනලයිස් කරන්න පුළුවන් ඒ ක්‍රීඩකයෝ ගහන විදිය, දක්ෂතාවය, තනතිරුව, මේ හැමදේම. කියන්නේ ක්‍රිකට් නම් ක්‍රිකට් ඒ හැමදේම අපිට ඇනලයිස් කරන්න පුළුවන්. අද ගේම් එක යන්නේ කොහොමද? අද ගහන්නේ කවුද වැඩිපුර? ඒ හැමදේම මැච් එක යනවත් එක්කම අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේවා එහෙම කරන්න බෑ. මේවා ටිකක් රිස්ක් එක වැඩි. ඒක නිසා තමන් මේකේ රිස්ක් එක බාර අරගෙන මේවා කරන්න වෙනවා. වෙන කාටවත් මුකුත් කියලා දෙන්නේ නැහැ. මොකද මේකෙන් සල්ලි හෙව්වොත් ඒ සල්ලි විත්ඩ්‍රෝ කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේවා ස්කෑම් නෙමෙයි. ස්කෑම් කියන්නේ අපේ සල්ලි අපිට ඩිපොසිට් කරලා මොනවා හරි කරලා අපි ඒක වින් කරාට පස්සේ ඒ සල්ලි අපිට විත්ඩ්‍රෝ කරලා දෙන්නේ නැත්නම් ඒවා තමයි ස්කෑම් කියන්නේ. මේවා ස්කෑම් නෙමෙයි. මේවා තමන්ගේ දක්ෂතාවය තියෙන්න ඕනේ. ඉතින් තමන් පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඕනේ. කපටි වෙන්න ඕනේ. මේ වගේ හම්බ කරගන්න ඉතින් කීයක් හරි. නැතු මේකේ සල්ලි ඕන වෙලාවක විත්ඩ්‍රෝ කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවල ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. කස්ටමර් සපෝට් එකට කතා කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් එතකොට ඒගොල්ලෝ විසඳලා දෙනවා. ඒ වගේ සාධනීය පැති මේකේ තියෙනවා. අර හැමෝම රැල්ලට මේ වගේ දේවල් පස්සේ නිකන් අර ඕනවට සල්ලි හම්බ කරන්න ගිහිල්ලා තියෙන සල්ලි ටික නැති කරගෙන ඊට පස්සේ බොරුවට බැන්නට වැඩක් නැහැ.
මොකද මේකෙන් ගේමක් ගහන කට්ටිය තෝන තරම් ඉන්නවා. ඉතින් ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ ගොඩක් අරන් එනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් ගිහින් එන්න.